2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම 24 සහ 25 දෙදින තුළ සිදු වුණා. එම තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළව කිසිදු ගැටලුකාරී සිද්ධියක් වාර්තා වුණේ නැහැ. ලබන සතියේ 28 සහ 29 දින දෙකත් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර තිබෙනවා. ඕනෑම ඡන්දදායකයෙකුට තමාගේ ආයතනයේ සිටම ඒ දින දෙකේදී තැපැල් ඡන්දය සලකුණු කිරීම කරන්න පුළුවන්. එම දින දෙකට අමතරව වෙනත් කිසිම දිනක් මේ සඳහා යෙදීමට අදහස් කරන්නේ නැහැ. ඒ නිසා තවදුරටත් තැපැල් ඡන්දය භාවිතා නොකළ ඡන්දදායකයන් 28 සහ 29 දෙදින තමාගේ ඡන්දය භාවිතා කරන ලෙස විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. වගේම ඡන්දය සලකුණු කිරීමේදී ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ සටහන් වෙන්නේ ඒ අදාළ පළාත් පාලන ආයතනයේට තරම් කරනු ලබන දේශපාලන පක්ෂවල නම සහ සලකුණත් ඒ වගේම ස්වාධීන කණ්ඩායම්වල අංකය සහ සලකුණ. ඔබ කළ යුත්තේ ඔබ කැමති දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක සලකුණ ඉදිරියේ ඇති හිස් කොටසේ ඔබේ කතරේ පාවිච්චි කිරීමයි. ඔබ සලකුණු කළ යුත්තේ එකම එක කතරයක් පමණයි. කතරයට අමතරව වෙන කිසිම දෙයක් ලිවීමෙන් ඒ වගේම ලකුණු කිරීමෙන් ඇඳීමෙන් වැළකී යුතුයි. එසේ වුවහොත් ඒ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබෙනවා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා පෝල් කාඩ් පසුගිය 16 වෙනිදා සිට තැපැල් දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. පෝල් කාඩ් බෙදීම මේ දිනවල සිදුවීමෙන් පවතිනවා. මේ සතියේ ඉරිදා දිනේ 27 වෙනිදා විශේෂ බෙදා හැරීමේ දිනයක් හැටියට තැපැල් දෙපාර්තමේන්තුව නම් කරලා තිබෙනවා. මෙතෙක් නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නොලැබුණු යම් අයෙක් වේ නම් 27 වෙනි දින නිවසේ රැඳී සිට එම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලීමක් කරනවා. 29 වෙනිදා තමයි නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීමේ අවසන් දිනය. 29 වෙනි දිනෙන් පසුවත් යම් අයෙකුට තමාගේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව නොලැබුණොත් තමාට ලියුම් බෙදෙන තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඡන්ද හිමි නාමලේඛනයේ තමාගේ නම සඳහන් වෙන ඕනෑම ඡන්දදායකයෙකුට. අප බලාපොරොත්තු පරිදිම සීලුම පළාත් පාලන ආයතන වලට, ඒ කියන්නේ පළාත් පාලන ආයතන 339 සඳහාම ඡන්ද විමසීම මැයි මාසයේ 6 වෙනිදා පැවැත්වීමට අදාළ සියලු කටයුතු මැතිවරණ කොමිසම සභාව මේ වන විට සූදානම් කරමින් පවතිනවා.